කෙලින්ම ඩාන්සින් ෆ්ලෝ එකට දෙන්න පුළුවන් කෙලින්ම අඬෙන්නම පුළුවන් ගහන්න. එතකොට මොකද මේ වගේ බීට් වලට let's go කොහමද පංචක? Alright guys, welcome to channel තියුණා අදත්තා සුදු අයියා පට්න පට්ට වීඩියෝ එක. ඔල්ලා දවනනුලේ SL DJ 70%. හරි guys, අද වීඩියෝ මොකක්ද? අද වීඩියෝ එකවිලා සුපර් එකක් තියෙන්නේ. මම මතක් වුණා කවුද කවුද හාමුදුරුවෝ කවුද? රාජාංගනේ හාමුදුරුවෝ ගැම්මටම. අනිවාර්යයෙන්ම දෙපා කමෙන්ට් එකක් දාන්න. මම බයිසෙප් එක පෙන්නන්න ඕනද නැත්නම් හාමුදුරුවෝගේ ගැම්මටම අත උස්සන්න ඕනද කියලා. හරි අද වීඩියෝ එකවිලා සුපර් එකක් තියෙන්නේ. අද මම සුපිරි පංච් ගහනවා හිප් හොප් songs දෙකක්. right මේ songs දෙක කෙලින්ම dancing floor එකට දෙන්න පුළුවන් කෙලින්ම අඬෙන්නම පුළුවන් ගහන්න. එතකොට මේ songs දෙක මම මිස් කරන්නේ කොහොමද? ලේසි විදියට තමයි මම ඔයාලට කියලා දෙන්නේ හැම දෙයක්ම. මේ songs දෙක එකක් තමයි මොකද family affair. තයක් 90 song එකක්. මේක මම අද play කරන remix එක. ඒත් එක්කම තමයි අනිත් song එක මොකද්ද? ගැම්මටම කවුද අපේ බොබ් මාලේ. ලොකු අයියා. right could be love. ඒකේ remix එක. එතකොට ගොඩක් දුරට ඔයාලා පුළුවන් තරම් හොයාගන්න remixes. මොකද remixes සාමාන්‍යයෙන් ඒව හොඳයි කියන්නේ ගොඩක් remix වල beat එක තියෙනවා ඒ කට්ටිය හදලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් voice එකට වඩා ඒ beat තියෙද්දි ඔයාලා ගැම්මටම mixing එක කරද්දී පට්ට effect එකක්. හරිද? ඉතින් මේ songs එක තමයි මම මිස් කරන්නේ. ඒතර මේ දෙකම මිස් කරද්දී මම ගහනවා quick ගහනවා scratch part එකක්. මොකද ගහන්නේ family affair song එකට. ඒතකොට මම ඒක loop එකකට දාලා ගහන්නේ. ගහලා මම කෙලින්ම මික්ස් කරනවා song එක මොකද්ද? could be love බොම්මාලගේ. හරි guys අපි කෙලින්ම යන්නේ වීඩියෝ එකට. මේ මෙතන songs දෙක මේ පැත්තේ නම් මොකද්ද family affair remix එක. මේ පැත්තේ නම් could be love බොම්මාලගේ තමයි ඒ song එක. එතකොට මම දැන් ඔයාලා පේනනේ මෙතන තියෙන්නේ ඔරිජිනල් මේක තියෙන්නේ BPM එක තියෙන්නේ මෙතන 100 තියෙන්නේ. හරිද? මම දාන 104 ගහනවා. මොකද මේ song එක 105 යන්නේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම දාගන්න කීලොක් එක මේ තියෙන්නේ. මේ අයිලස් තරතු DJ Pro. එතකොට ලයිට් එකෙත් පුළුවන් මේක දාගන්න virtual DJ මේක දාගෙන හැම වෙලාවෙම play කරන්න. හරිද? ඒක පට්ට important. මම මේ song එක මේ තියෙන්නේ මේ song එක. හරිද? ඉතින් මම දැන් මේක loop එකක් දාගෙන මම කෙලින්ම sketch part එක ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් මේ song එක මම දැන් මේ මුලනේ ඉන්නේ. අපි යම් බලන්න අන්තිමට. මෙතන යම් බලන්න. හරිද? අන්තිමට පුළුවන් වැඩේ කරන්න. මම ඉතින් අන්තිම නිකන් ඉන්නේ. හරිද? මම මේ මුලට තමයි වැඩේ කරන්නේ. මොකද මේ වගේ beat වලට සාමාන්‍යයෙන් දැන් මේ song එක පටන් ගත්ත ගමන් මේක beat එකක් තියෙනවානේ. ඒ වගේම මේ beat එක තියෙනවා අන්තිමට. ඒතකොට ඔයාලට පුළුවන් hot cues වලින් පුළුවන් mark එකක් දාගන්න කොහොමද වෙන්නේ කියලා. මේ පැත්තේ song එක මොකද්ද? ගැම්මටම මේක. let's go කොහොමද පංචක? ඒ කියන්නේ මිනිස්සු ආසයි මේ songs දෙකට මේක ඇවිල්ලා පට්ට depth එකක් තියෙන්නේ දෙන්න පුළුවන් අය අඬෙන්නම. එතකොට මම මේ song එක ගත්තා මුල ගත්තා cue point එක. මම මේකට දාගන්නවා loop එකක් දාගන්නවා 4 bars. right මම දාගත්තා. ඒ කියන්නේ ඔයාලා හිතන්න මම දැන් මේ දාගත්තේ ඔයාලට පෙන්වන්න හින්දා ඔයාලා හිතන්න මේ සින්දුව දැන් මේ ඉවර වෙන්න යන්නේ. හරිද? එතකොට තමයි ඔයාලා loop එක දාගන්නේ. හරිද? මේ loop එක දාගන්න ඕනේ මම ඔයාලට පෙන්වන්න මොකද්ද මේ quick scratch part එක ගහන්න පට්ට අමාරුයි. හරි? skill එක පෙන්වන්න ඕන නැත්තම් වැඩ නැහැ.
දැක්කද මම ගහපු විදිය රයිට් මේක ඇවිල්ලා පට්ට ලේසි. එතකොට මම මොකද්ද කරේ අන්තිම මොකද්ද කරේ මම මේ ෆිල්ටර් එකෙන් කට් කරා. ගොඩාක් ලේසි දෙයක් මම කරේ. ඒ කියන්නේ මේක මම ස්ක්‍රැච් නැතුව ගහුවොත් එන්නේ මොකද්ද වෙන්නේ? දැන් වට තේරේ බලන්න මම මේක ප්ලේ කරනවා. ලූප් එක දැම්ම කෙනෙකු මෙහෙම මේක අනිවාර්යයෙන්ම හෙඩ්ෆෝන් එකෙන් අහන්න ඕනේ. Alright guys, මම හිතන්නේ ඔයාලට ලොකු පික්චර් එකක් වෙයි මම මොකද්ද උතන කරේ කියලා right මේක ඇවිල්ලා simple දෙයක්. එතකොට මම මොකද්ද කරේ loop එකක් දාලා මම කෙලින්ම ගැව්වා scratch part එකක් right. ඔය scratching ඇවිල්ලා right මම honestly කියන්න ඕන මම නිතරම කියන්නේ එකයි මේක පට්ට skill එකක්. උතන මම ගැව්වේ මොකද්ද chirp scratch එක ගැව්වේ. එතකොට ගහපු BPM එක කීයද 104යි. 104 කියන්නේ ලොකු speed එකක්. එතකොට ඔයාලා ඕක ගෙදර හොඳට right practice වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම chirp scratch එක ගහන්න පුළුවන් කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම මට හොඳ වීඩියෝ එකක් එවන්න අනිවාර්යයෙන්ම මම ගන්න දෙනවා ගැම්මටම කන්සෝල් එකක් දෙනවා. එතකොට දැන් ඔයාලා දැක්කනේ මම ඔයාලට අද කියලා දුන්නේ ඒ කියන්නේ ෆස්ට් වීඩියෝ එකේ මම පෙන්නුවේ වෙන දෙයක්. ස්ක්‍රැච් පාර්ට් එකක් ගැහුවා කෙලින්ම මම ෆිල්ටර් එකෙන් කට් කරා. එක දාලා. ඊට පස්සේ අනිත් වීඩියෝ එක මම මොකද කරේ? මික්සිං කරද්දී මම කෙලින්ම ඒ සෝන් එක ළඟ ඉද්දී මම බෑක් ස්පින් කරා. එතකොට ඒක මම හිතුවේ නෑ කරන්න. හරිද? ඒක මම හිතුවේ නමුත් කෙලින්ම මට තේරුණා මෙහෙම දෙයක් කෙරුවොත් එහෙම ගැම්මටම ඒකත් රයිට් සෙට් කියලා. ඉතින් මේක වෙන්නේ මම ඔයාලට ගොඩක් දුරට වීඩියෝ දානවා මම හැමදේම කියලා දෙනවා. ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී හරිද? මටත් වඩා හොඳ දේවල් ඔයාලට පුළුවන් ගැම්මටම හොයා ගන්න. හරි guys ඉතින් මතක හිටව ගැම්මටම channel එකට subscribe කරන්න like කරන්න ඇතුළේ ඩිෆා කමෙන්ට් එකක් දාන්න බෙල් එක කොබන්න එනවා සුපිරි වීඩියෝ වෙනදා වගේම. හරි guys එහෙනම් කොල්ලා ගියා